ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පොටර් සහ අග්නි කුසලානය නවවැනි පරිච්ඡේදය අඳුරු සලකුණ පළමු කොටස. ඔයගොල්ලන්ගේ අයියට කියන්න එපා ඔයගොල්ලෝ මුදලට ඔට්ටු ඇල්ලුවා කියලා. ඒ වීස්ලි මහතා ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් හට තරයේ ආවාද කළේ ඔවුන්ද දම් පැහැති කලාල අතුරා තිබූ පඩිපෙළ දිගේ පහලට බසිද්දීය. බය වෙන්න එපා තාත්තා, ඊ ෆ්‍රෙඩ් සතුටින් කීවේය. අපි මේ මුදල් වලින් කරන්න ලොකු දේවල් හිතාගෙන ඉන්නවා. ඒක උදුරා ගන්න අපිට තියන්නේ. මේ ලොකු දේවල් කුමන දේවල්දයි ඇසීමට වීස්ලි මහතාට සිතුනේය. එහෙත් එය තමාට දැන ගැනීමට අවැසි නැති බව ඔහුට ඒ සමගම සිතුනේය. පහලට පැමිණි ඔහු පහල තිබූ ප්‍රේක්ෂකාගාරවලින් ගලා ආ ජනතාව අතර තෙරපෙන්නට වූහ. ඒ අයද කඳවුරු බිම බලා එක පොදියට ඇදී යමින් සිටියෝය. ලන්තෑරුම් මගින් ආලෝකමත් කරනු ලැබූ අඩිපාර දිගේ තම කූඩාරම කරා යද්දී සමූහ වශයෙන් උච්ච ස්වරයෙන් ගායනා කරන ගීහඬ ඈත සිට රාත්‍රී සුළං රැල්ල සමග මුසු වී ඔවුන්ගේ සවන් සොයා පැමිණියේය. ඒ අතර ලෙප්‍රිචවුන් වරුන් ඔවුන්ගේ හිස්වලට ඉහලින් වෙඩි තබමින් ඔවුන්ගේ ලන්තෑරුම් ඒමී අත වනමින් ඔවුනට කරදරයක් කරන්නට වූහ. කූඩාරම් වලට ගිය පසුවද ඔවුනට නිදා ගැනීමට සුදුසු පරිසරයක් නොවූයේ අවටින් තොරතෝංචියක් නැතිව කෑකෝ ගැසිම් ඇසෙන්නට වූ නිසාය. නින්දට යාමට පෙර අවසාන වශයෙන් කොකෝවා කෝප්පයක් බීම සුදුසුයැයි වීස්ලි මහතා යෝජනා කළේය. ඔහු ක්‍රීඩා තරගය පිළිබඳ වාද විවාද කරමින් විනෝද වූහ. ඔවුන්ගේ වාද විවාද අවසන් වූයේ කුඩා මේසේ අසල වාඩි වී කොකෝවා කෝප්පයද අතේ තබාගෙන සිටි ජිනීට නින්දගොස් උණු කොකෝවා සෑම තැනම ඉහිරුණු පසුවය. සියලු දෙනාම නින්දට යා යුතු බව වීස්ලි මහතා තරයේ කියා සිටියේය. හර්මෝනි සහ ජිනී ආසන්නයේ වූ කෝඩාරමට ගිය අතර හැරි සහ වීස්ලි පවුලේ සෙස්සෝ පිජාමා ඇඳුම් ඇඳගෙන තට්ටු යහන් ගත වූහ. කඳවුරේ අනෙක් පසින් ඔවුනට දිගින් දිගටම ගීත ගායනා කරන හඬ ඇසුනේය. මට සතුටුයි මම රාජකාරියේදී නැති නිසා. ඒ වීස්ලි මහතා මිමුණුවේ නිදිමත ගතියනි. මම කැමති නෑ දැන් ඔය සින්දුගේම නතර කරන්න කියා ඒ අයට කියන්න මගේ හිත දෙන්නේ නෑ. තට්ටු ඇඳේ රොන්ට ඉහලින් තට්ටුවේ උඩුබැලි අතට කෝඩාරමේ කැන්වස් රෙද්ද දෙස බලා සිටි හැරීට වරින් වර තම කෝඩාරමට ඉහලින් පාවී යන ලෙප්‍රිචවුන්ස් වරුන් ලන්තෑරුම් එළියෙන් දකින්නට හැකිවිය. ක්‍රම්ගේ ඉතා දක්ෂ ක්‍රීඩා විලාසයන් හැරී සිතින් මවා ගනිමින් සිටියේය. තමාගේම ෆයර්බෝල්ට් ඉදල්මිටේ නැග රොන්ස්කි ක්‍රීඩා විලාසයන් පුරුදුවන්නේ කවදෑදැයි හැරි සිතන්නට විය. කෙසේ වුවද තමන්ගේ කෘතිම ක්‍රීඩා පිටියේ ඔබමොබ නලියන දඟලන ක්‍රීඩකයින් මගින් එවන් දක්ෂතාවන් කියා දීමට ඔලිවර් වුඩ් අසමත් වූ බව හැරීට සිතුනේය. තමාද තමාගේ නම පිටේ ලියන ලද ක්විඩිච් කබායක් ඇඳ දසදහස් ගණනක් ප්‍රේක්ෂකයන්ගේ ජයගෝසා හඬමැද ක්‍රීඩා කරනු හැරීට මැවී පෙනුනේය. එපමණක් නොව නිවේදක ලූඩෝ බෑග්මන්ගේ කටහඬ ක්‍රීඩා පිටිය සිසාරා යනු හැරීට ඇසුනේය. තමාට නින්දගියේ කොයි වෙලාවේදැයි හැරි දැන සිටියේ නැත. එහෙත් ක්‍රම් මෙන් තමා ක්‍රීඩා කරන ආකාරය සමග හැරි සිහින ලොවට පිවිසියේය. එසේ එම ක්‍රීඩාවේ දැඩිසේ නිමග්න වී සිටියදී හැරීට යාන්තමින් මෙන් වීස්ලි මහතාගේ කටහඬ ඇසුනේය. නැගිටිනවා රොන්, හැරි ඉක්මන් කරනවා, නැගිටිනවා මේක හදිසියක්. හැරි අඩනින්දේ ඇඳමත වාඩි විය. ඔහුගේ හිස කෝඩාරමේ වහලේ වැදුනේය. මොකක්ද? ඔහු ඇසුවේය. මද ආලෝකය තුළින් යම්කිසි දෙයක් සිදුවී ඇති බව ඔහුට කිව හැකි විය. කෝඩාරම් බිමේ තිබූ ഘോഷාව වෙනස් වී තිබින. ගීත ගායනය නතර වී තිබින. බියපත් වී කෑගසන හඬද මිනිසුන් ඔබමොබ දිවයන හඬද ඔහුට ඇසින. හැරි තම තට්ටු ඇඳෙන් බිමට පැන තම ඇඳුම් සෙවීමට විය. ඒත් ඒ වන විට තම පිජාමා කලසමට උඩින් ජීන්ස් කලසමක් ඇඳ ගනිමින් සිටි වීස්ලි මහතා වෙලාවක් නෑ හැරි, ඔය කබායක් දාගෙන එළියට බනින්න වෙලාවක් නෑ ඉක්මනට. හැරි වීස්ලි මහතා කියූ ආකාරයටම කෝඩාරමෙන් පිටතට පැනගත්තේය. රොන් ඔහු පසුපසින් පැමිණියේය. ඒ වන විටද දැල්වෙමින් තිබූ ගිනිමැල දෙක තුනක් හැරි දුටුවේ දෙනිය හරහා තමන් වෙත එන විපතකින් බේරී ජනයා ඉදිරියෙන් ඇති කැලය වෙතට දෙවයන් ආකාරයයි.
දෙනිය හරහා යමක් Taman දෙසට ඇදී එනු හැරි යාන්තමින් දුටුවේය. එම දෙය විසින් ආලෝක නිකුත් කරමින් තිබුණේය. එම ආලෝකයේ සමගම වෙඩි හඬ වැනි යම් කිසි හඬක්ද නිකුත් විය. බීමත් අයගේ හඬද හෝ කීම්ද උස් සිනහා හඬද ඔවුන් දෙසට ඇදී එනු හැරීට දැනින. ඒ සමගම මුළු පෙදෙසම කොළ පැහැති ආලෝකයකින් ඒකාලෝක වන්නට විය. එක පොදියට ගමන් කරන මායාකරුවන් විශාල සංඛ්‍යාවක් එකවන්ව Taman දෙසට ගමන් කරනු පෙනින. ඔහු තම මැජික් යෂ්ටින් අහසට යොමු කරගෙන සිටියහ. ඔහු එකවන්ව සෙමින් යාය හරහා Taman සිටින දෙසට එනු හැරී දුටුවේය. හැරී තම දෙනෙත් සිහින් කොට ඒ දෙස බැලුවේය. ඔවුනට මුහුණු නැති බව හැරී දුටුවේය. ඔවුන්ගේ හිස් රෙදිවලින් වසා ඇති බවත් මුහුණු වලට වෙස් මුහුණු පැළඳ සිටි බවත් වඩාත් හොඳින් බලද්දී හැරී දුටුවේය. ඔවුනට බොහෝ ඉහලින් ආසේ පාවෙමින් එන දඟලන රූප හතරකි. ඒවා වරින් වර දුෂ්ට මුහුණුවරයක් ගත්තේය. හරියටම පෙනුනේ මේ ආසේ පාවෙන රූප පහත ඉදිරියට එමින් සිටි මායාකරුවන් විසින් රෝකඩ මෙන් නටවන බවයි. මෙම මායාකරුවන්ගේ අතේ තිබූ මැජික් යෂ්ටිවලින් නිකුත් වූ අදිසි ලනු මගින් එම රූප නටවනු ලබන බව පෙනින. ඒ රූප දෙක ඉතා කුඩාය. තව තවත් මායාකරුවෝ ඉදිරියට එන කණ්ඩායමට එකතු වූහ. ඔවුන්ද සිටියේ සිනාසෙමින් සහ ඉහළ අහසේ පාවෙමින් එන රූප පෙන්වමිනි. ඉදිරියට ගමන් කරන කණ්ඩායම් අනුක්‍රමයෙන් වැඩිවත්ම ඉදිකොට තිබූ කූඩාරම් කඩා වැටෙන්නට විය. ඉදිරියට එමින් සිටි මායාකරුවන් එකෙන් දෙන්නෙක් Tamanගේ ගමන් මගට හරස් වූ කූඩාරම් කිහිපයක් තම මැජික් යෂ්ටිය උපයෝගී කර ගනිමින් පුපුරුවා හරිනු හැරී දුටුවේය. සමහර කූඩාරම් ගිනිගන්නා ලදී. බියපත් වී කෑගැසීම වැඩි විය. ගිනිගෙන දැවෙන කූඩාරම් මතින් ඉහළ අහසේ ආ පිරිස පාවී යන විට එම ගින්නේ ආලෝකයේ වැටි ඔවුන් වඩාත් හොඳින් පෙනෙන්නට විය. එම අවස්ථාවේ හැරී ඉන් එක් අයක් හඳුනා ගත්තේය. ඒ කඳවුරේ කළමනාකරු රොබර්ට්ස් මහතාය. සෙසු තිදෙනා ඔහුගේ බිරිඳ සහ දරුවන් විය යුතුය. පහත ගමන් කරමින් සිටි එක් අයෙක් රොබර්ට්ස් මහත්මිය තම මැජික් යෂ්ටිය උපයෝගී කර ගනිමින් ඔළුවෙන් සිටුවේය. එවිට ඇගේ රාත්‍රී ගවුම පහළට ඇද වැටි ඇගේ සිරුර නිරාවරණය විය. ඇය තම සිරුර වසා ගැනීමට නිරර්ථක උත්සාහයක් කරද්දී පහළ ගමන් කරමින් සිටි අය හෝ කියන්නටත් කෑ ගැසීමටත් වූහ. ඒක මහා කැත වැඩක්. ඊරොන් කීවේ ඉහළ පාවෙමින් සිටි මගල්ස් කුඩා පිරිමි ළමයා පොළොවට අඩි 60ක් පමණ ඉහළින් බඹරයක් මෙන් කැරකෙන්නට සලස්වා සිටි නිසාය. ඔහුගේ හිස ඒ පැත්තටත් මේ පැත්තටත් වැනෙමින් තිබින. ඒක මහ ජරා වැඩක්. හර්මෝනි සහ ජිනි ඔවුන් දෙසට දිවාවෝය. ඔවුන් තම රාත්‍රී ඇඳුම්වලට ඉහළින් කබා අඳමින් පැමිණි අතර වීස්ලි මහතා ඔවුන්ගේ පසුපසින් ඔවුන් ළඟින්ම එනු පෙනින. ඒ සමගම පිරිමි ළමුන්ගේ කූඩාරමින් බිල් චාලි සහ පර්සි පිටතට පැමිණියෝය. ඔවුහු සම්පූර්ණ ඇඳුමින් සැරසී සිටියහ. ඔවුන් තම කමිස අත් ඉහළට නමාගෙන සිටි අතර ඔවුන්ගේ අත්වල ඒ අයට අයත් මැජික් යෂ්ටීන් තිබෙන. අපි යනවා අමාත්‍යංශයට උදව් කරන්න. ඒ වීස්ලි මහතා සෙසු හඬ අභිබවා මහත් හඬින් කෑගැසුවේය. ඔය ළමයි කැලේට වෙලා එක තැනකට වෙලා ඉන්න. තත්ත්වය සමතයකට පත් කළ පසු මම එන්නම් ඔයගොල්ලෝ එක යන්න. ඒ වන විට බිල් චාලි සහ පර්සි තමන් ඉදිරියට ඇදමින් සිටි සේනාව දෙසට දිව යමින් සිටිනු පෙනින. වීස්ලි මහතාද ඔවුන් පසුපස දිව යන්නට විය. අමාත්‍යංශයේ මායාකරුවන් සෑම දිසාවකින්ම ඉදිරියට ගමන් කරමින් සිටියහ. යමු යමු. ඒ කියමින් ෆ්‍රෙඩ් ජෙනීගේ අතින් අල්ලාගෙන ඇය වනාන්තරයේ දෙසට ඇදගෙන යන්නට විය. හැරි රොන් සහ හර්මෝනි ඔවුන් පසුපස දිව යන්නට වූහ. ගස් වදුල වෙත ලංවෙත්ම ඔහු ආපසු හැරී බැලූහ. ඒ වන විට රොබර්ට්ස්ලාගේ පවුලේ උදවියට පහතින් ගමන් කරමින් සිටි සෙනඟ බොහෝසේ වැඩි වී තිබෙන. අමාත්‍යංශයේ මායාකරුවන් ඔවුන් අතරින් රිංගා ගොස් හිස් ආවරණය කරගෙන සිටි මායාකරුවන් වෙත ලංවෙන්නට උත්සාහ කරමින් සිටිනු ඔවුන්ට දැකගන්නට ලැබින. එහෙත් එය ඉතා අපහසු කාරණයක් විය. අමාත්‍යංශයේ මායාකරුවන් රොබර්ට්ස් පවුලේ අය බිමට වැටීමට සලස්වන මායාකර්මයක් කිරීමට බියෙන් පසුවන ලෙසක් ඔවුනට පෙනින. ක්‍රීඩාංගණය දක්වා වැටී ඇති මාවත සලකුණු කරමින් දල්වා තිබූ වර්ණවත් ආලෝක නිවා දමා තිබෙන. අඳුරු ඡායාවෝ ගස්වල හැපෙමින් ඉදිරියට යමින් සිටියහ. කුඩා දරුවෝ අඬමින් සිටියහ.
ඔවුන් අවට වූ සීතල සුළඟ විනිවිද යමින් බියපත් කටහඬ රාව ප්‍රතිරාව වන්නට විය. මුහුණ නොපෙනෙන මිනිසුන් විසින් තමා ඔබමොබ තල්ලු කරනු හැරිට දැනින. එවිට නැවත රොන් වේදනාවෙන් කෑගසන හඬ ඔහුට ඇසුනේය. මොකද වුණේ? ඒ හමෝනි එක්වරම නැවතී බියපත්ව ඇසූ අතර ඇය කොතරම් අනපේක්ෂිතව නතර වූයේද යත් හැරී නැවතුනේ ඇගේ ඇඟේ හැපුණයින් පසුවය. රොන් ඔයා කොහෙද? මේක මහා මෝඩ වැඩක් යයි මුමුණමින් ඇය ලූමෝස් යයි කීවාය. තම මැජික් යෂ්ටිය දල්වාගත් ඇය එහි පටු ආලෝක ධාරාව මාවතට එල්ල කළාය. රොන් අතපය හතර අතට දිගහැර බිම වැටී සිටිනු පෙනින. ගහක මුලක පැටලුණා. ඔහු කෝපයෙන් කීවේ නැවත දෙපයින් සිටගනිමිනි. ඔය ප්‍රමාණය කකුල් තිබෙන විට නොවැටි බෑ. ඔවුන් පසුපසින් කටහඬක් ඇසෙන්නට විය. හැරි රොන් සහ හර්මෝනි එක්වරම ආපසු හැරී බැලුවෝය. ඩ්‍රේකෝ මැල්ෆෝයි ඔවුන් ඉදිරියේ ගසකට හේතුවේ සිටිනු පෙනින. ඔහු සිටියේ කිසිම කලබලයකින් තොරව නිවී සැනසෙල්ලේය. ඔහු තම අත් ඉදිරියෙන් බැඳගෙන සිටියේය. ඔහු කඳවුරු බිමේ සිදුවන දෙය ගහේ දෙබල තුළින් බලා සිටි බව පෙනින. තම මව ඉදිරිපිට රොන් කොහොමටවත් නොකියන වචනයක් රොන්ගේ මුවින් පිටවිය. කට පරිස්සම් කරගන්නවා වීස්ලි. මැල්ෆෝයි කීවේය. ඔහුගේ නෙත් කෝපයෙන් දිලිසෙමින් තිබෙන. දැන් ඉක්මන් කරලා කොහේ හරි හැංගුණොත් නරකද? උන් මෙයා දැක්කොත් කපෝති. කීවේ හර්මෝනි දෙසට හිස යොමු කරමිනි. ඒ සමගම කඳවුරු බිම දෙසින් බෝම්බයක් පුපුරන්නාක් මෙන් මහත් හඬක් නිකුත් විය. ඒ ක්ෂණිකයකින් කොළ පැහැති ආලෝකයක් ඔවුන් අවට පැතිර ගියේය. ඒ මොකක්ද? හර්මෝනි සැකමුසුව ඇසුවාය. ග්‍රේන්ජර් උන් මගස්ලා සොයා එනවා. මැල්ෆෝයි කීවේය. තමසිටත් ඕනෙද ඉහළ අහසේ ඔළුවෙන් හිටගන්න පාවෙන්න. මොකද උන් දැන් එන්නේ මේ පැත්තටයි. තමසේ ඔළුවෙන් හිටගෙන අහසේ පාවුනොත් කාටත් හොඳ හැටි hina වෙන්න පුළුවන් වෙයි. හර්මෝනි ඉන්ද්‍රජාලිකාවක්. හැරි කෝපෙන් කීවේය. ඒක ඉතින් තමසිට ඕනි ක්‍රමයකට හිතා ගන්නවා පොට. මැල්ෆෝයි කීවේ දුෂ්ට සිනහාවක් මුවගට නගා ගනිමිනි. තමසෙලා හිතනවා නම් ජරාලේ ඇති අයෙකුට උන්ට හඳුනා ගන්න බෑ කියලා. තමසේ මහා මෝඩයි. ඕම ඉන්නවා. කට පරිස්සම් කරගන්නවා. රොන් කෑගසුවේය. ජරාලේ ඇති වචනය මගල්ස් දෙමාපියන්ට දාව උපන් ඉන්ද්‍රජාලිකයෙකුට හෝ ඉන්ද්‍රජාලිකාවකට භාවිතා කරනු ලබන ඉතා අපහාසාත්මක වචනයක් බව එහි සිටි සියලු දෙනාටම රහසක් නොවීය. ඒකට කමක් නෑ රොන් යයි හර්මෝනි වහා කීවේ රොන් මැල්ෆෝයි වෙත පියවරක් තබද්දීය. ඒ අවස්ථාවේ ගස්වලට අනෙක් පසින්ද මහා පිපුරුම් ශබ්දයක් ඇසුනේය. එය මින් පෙර කිසිම දිනක අසා නැති භයානක පිපුරුම් හඬක් විය. සමහර අය විලාප දෙන්නට විය. මැල්ෆෝයිගේ මුහුණේ උපහාසාත්මක සිනාවක් විය. ඉක්මනින් බියපත් වෙනව නේද? මම හිතනවා තම්සලාගේ තාත්තා කිව්වේ ඔක්කොටම හැංගෙන්න කියලායි. වීස්ලි ලොක්කා මොකද කරන්න යන්නේ? මගස්ලා බේර ගන්නවද? කෝ තමුසගේ මහයුන්? හැරි කෝපෙන් ඇසුවේය. උන් අර වෙස් මුහුණ පැලඳගත් අය අතර ඉන්නවද? මැල්ෆෝයි සිනහාවක් මුහුණ සරසාගෙන හැරි දෙස බැලුවේය. ඒ අය එතන සිටියා තමුසේ හිතනවද මං ඒ බව තමුසේට කියයි කියලා? පොට අපි යමු. හර්මෝනි කීවේ මැල්ෆෝයි දෙස අප්‍රසන්න බැල්මක් හෙළමිනි. යමු අපි ගිහින් අනෙක් අය හොයාගමු. තමුසේගේ ඔය ඔළුව ඉදමුවා ගන්න එපා ග්‍රේන්ජර්. මැල්ෆෝයි උපහාසයෙන් කීවේය. අපි යමු. හර්මෝනි නැවත කීවේ ඔවුන්ගේ අත්වලින් අදිමින් අඩිපාර දිගේ ඉදිරියට යමිනි. මොනවද ඔට්ටු? ඕකාගේ මහයකා ඔය වෙස් මුහුණු පැලඳගෙන ඉන්න අතරේ ඉන්නවා. රොන් කෝපයෙන් කීවේය. ඒ කොහොමුණොත් අමැත්තංශ එයාව අල්ලගනි. හර්මෝනි කීවාය. මට හිතාගන්න බෑ මේ අය කොහෙ ගියාද කියලා. කො මේ අය? ෆ්‍රෙඩ්, ජිනි සහ ජෝර්ජ් පෙනෙන තෙක් මානයක නැත. එහෙත් ඒ මාර්ගයේ මිනිසුන්ගෙන් පෙරී තිබෙන. ඒ සියල්ලක්ම තම කරට උඩින් බලමින් සිටියේ කඳවුරු බිම දෙසය. ඔවුන් සිටි තැනට මදක් ඈතින් පිජාමා ඇඳුමින් සැරසී සිටින තරුණ පිරිසක් මාර්ගයේ මැද සිටගෙන මහත් හඬින් වාද විවාද කරමින් සිටිනු පෙනින. ඔවුන් හැරි, රොන් සහ හර්මෝනි දුටු විගසම ගනට කැරලි ගැසුණු කොණ්ඩේගෙන් යුත් ගැහැණු ළමයෙකු ඔවුන් දෙසට හැරි විගස මෙසේ කීවේය. On es Madam Maxima nos Ivanos perdua. මොකක්? රොන් කීවේය. ඕ ඒ කියමින් ඔවුනට කතා කළ ගැහැණු ළමයා ආපසු හැරි ඉවතට ගිය අතර එසේ යද්දී
ඔග්වට්ස් යයි කියනු ඔවුනට පැහැදිලිව ඇසින බියොක්ස් පැටන්ස් හර්මෝනි මුණුවාය. මොකක්ද? හැරි ඇසුවේය. එය යනව ඇත්තේ බියොක්ස් පැටන්ස් වලටයි. හර්මෝනි කීවාය. අහලා තියෙනවද? බියොක්ස් පැටන්ස් මැජික් ඇකඩමි. මම ඒ පිළිබඳව කියව්වා An Appraisal of Magic Education in Europe කියන පොතේ. හරි. හැරි කීවේය. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්ට ඒ තරම් දුරක් යන්න බෑ. ඒ රොන් කීවේ තම මැජික් යෂ්ටිය පිටට ගනිමින් හර්මෝනි මෙන්ම එය දල්වා ගනිමින් අඩිපාර සෝදසි කරමිනි. හැරි තම මැජික් යෂ්ටිය පිටතට ගැනීමට තම සාක්කුවට අත දැම්මුවද එය එහි තිබුණේ නැත. සාක්කුව තුල තිබූ එකම දේ ඔහුගේ ඔමනි කියවල පමණකි. මොනවා? ඒක වෙන්න බෑ. මගේ මැජික් යෂ්ටිය නැති වෙලා. බොරු කියන්න එපා. රොන් සහ හර්මෝනි තම මැජික් යෂ්ටීන් තව තවත් ඉහළට එසැවුයේ ආලෝක ධාරාව වඩාත් ඈතට විහිදීම සඳහාය. හැරි සෑම තැනම සෙව්වද ඔහුගේ මැජික් යෂ්ටිය තිබුණේ නැත. ඒක කූඩාරමේ වෙන්නේ නැති. රොන් කීවේය. අපි දුවගෙන එන විට ඒක සාක්කුවෙන් බිමට වැටෙන්නේ නැති. හර්මෝනි ප්‍රශ්න කළාය. ඔව් හැරි කීවේය. එහෙම වෙන්නේ නැති. මායාකරුවන්ගේ ලෝකයේ සිටින විට හැරි නිරතුරුවම තම මැජික් යෂ්ටිය ළඟ තබාගෙන සිටියේය. මෙවන් අවනිශ්චිත අවස්ථාවක එය තමන් ළඟ නොමැති වීම ඔහුගේ සිත අධෛර්ය කරන්නක් විය. පඳුරු තුලින් මතු සරබර හඬක් නිසා ඔවුන් තිදෙනාම බියටපත් විය. ඒ සමගම ඔවුන් දුටුවේ වින්කි නමැති ගෙවල එල්ෆයා අසල වූ පඳුරක් තුලින් අපහසුවෙන් පිටතට එන අයුරිය. ඇය ගමන් කළේ ඉතා නුහුරු අයුරකිනි. හරියටම යම්කිසි අදිසි හස්තයක් මගින් ඇය ඇද අල්ලාගෙන ඇති අයුරක් පෙන්වමිනි. මහා නරක මායාකාරයින් අවට ඉන්නවා. ඇය උගුර යටින් කීවාය. ඇය ඉදිරියට නැඹුරු වී ඉදිරියට දිවීමට උත්සාහ කරමින් සිටියාය. අහසේ ඉහළ ඉන්න මිනිස්සු වින්කි මග ඇරලා යන්න යනවා. ඇය අනෙක් පස වූ ගස් තොලට අතුරුදන් වූයේ තමන් ග්‍රහණය කරගෙන සිටින අදිසි හස්තයෙන් මිදීමට හති දමමින් අරගල කරමිනි. එයාට මොනවා වෙලාද? ඊරොන් ඇසුවේ වින්කි දෙස කුතුහලයෙන් බලමිනි. ඇයියාට දුවන්න බැරි? ඕනේ ඔට්ටුවක් කලනවා එයා හැංගෙන්න අවසර අරන් නෑ කියලා. හැරි කීවේ ඩොබී පිළිබඳ සිතමිනි. ඩොබී නමැති ගෙවල එල්ෆයා මැල්ෆොයිලාගේ නිවසේ වහල් මෙහෙය යෙදී සිටි එකකි. ඌට කැමති කිසිවක් කිරීමට අවසර තිබුණේ නැත. එසේ යමක් කිරීමට උත්සාහ කළහොත් ඌට තමන්ටම දඩුවම් කර ගැනීමට සිදුවිය. දන්නවද? ගෙවල එල්ෆයන්ට කිසිම නිදහසක් නෑ. හර්මෝනි කීවාය. ඒක වහල් මෙහෙයක්. ඒකේ දෙකක් නෑ. ක්‍රවුච් මහතා මෙයා ඇරියා ඉහළට නිරීක්ෂණ කුටියට එයා බන්ධනය කරලා. ඒ නිසා ඔවුන් කූඩාරම් පොඩිපට්ටම් කරන්න පටන්ගත් වෙලාවෙත් මෙයාට පණ බේරගෙන දුවන් යන්න බැරි වුණා. ඇයි කවුරුන් හෝ ඒ පිළිබඳ කිසිවක් නොකරන්නේ? ඒත් ගෙවල එල්ෆයෝ සතුටින් නේද ඉන්නේ? නැද්ද? රොන් කීවේය. ඇයි ඇහුන් නැද්ද? නරමුම් කුටියේ සිටි වින්කි කිව්වා. ගෙවල එල්ෆයන්ට විනෝද වෙන්න ඉඩක් නැහැ කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉරණම. සෑම විටකම අන පිළිපදින එක තමයි තියෙන්නේ. ඒ ඔයගොල්ලෝ වගේ අය නිසායි රොන්. හර්මෝනි කෝපෙන් කීවාය. ඔයගොල්ලෝ තමයි ඔය වගේ අසාධාරණ පහත් තීරණ ගන්න. ඔයගොල්ලෝ කම්මැලි නිසා. වනාන්තරයේ සීමාවෙන් තවත් දරුණු හඬක් ඇසින. අපි ඉස්සරට යමු නේද? රොන් කීවේය. ඔහු හර්මෝනි දෙස නුරුස්සන අයුරින් බලනු හැරි දුටුවේය. සමහර විට මැල්ෆෝයි කියූ දෙයෙහි සත්‍යයක් තිබෙන්නට හැකිය. තමන් කාටත් වඩා දැඩි විපතකට මුහුණ පා සිටින්නේ හර්මෝනි විය හැක. ඔහු නැවත ඉදිරියට යන්නට වූහ. තම මැජික් යෂ්ටිය තම සාක්කුවේ නැති බව දැන වුවද හැරි කබා සාක්කුවේ එය නැවත සොයා බැලුවේය. ඔවුන් අඳුරු අඩිපාර දිගේ තවත් කැලේ අභ්‍යන්තරයට ගමන් කළේ ෆ්‍රෙඩ්, ජෝර්ජ් සහ ජිනී පිළිබඳ සෝදිසියෙනි. වාමනයෙන් කණ්ඩායමක් පසු කරමින් ඔහු ඉදිරියට ගියහ. ඒ වාමනයෙන් කණ්ඩායම රන් කාසි මල්ලක් වට කරගෙන සිටිනු පෙනින. ඒ කාසි නිසකවම ඔවුන් ඔට්ටු අල්ලා දිනාගත් කාසි විය යුතුය. කඳවුරු බිමේ සිදුවෙන කලබලය පිළිබඳ ඔවුන් කිසිම සැලකිල්ලක් නොදැක්කුවාක් මෙනි. තව මඳ දුරක් ඉදිරියට ගිය විට ඔවුන් රිදී ආලෝක ධාරාවක් තුළට ඇතුළු විය. ආපසු හැරී බැලූ ඔවුන් දුටුවේ උස ඉතා රූමත් වීලාවන් තිදෙනෙකු එලිමහනක සිටගෙන සිටින ආකාරයයි. ඔවුන් තිදෙනා වටකරගෙන මායාකරුවන් කිහිප දෙනෙකු සිටි අතර ඔහු මහත් හඬින් වීලාවන් සමග කතා කරමින් සිටිනු පෙනින. මම සෑම අවුරුද්දකම ගැලියන ගෝනි 100ක් විතර හම්බ කරනවා. එකෙක් මහා හඬින් කීවේය.
මම විපත්දායක සතුන් මැරීම සඳහා මකරුන් මැරීමේ යෙදී සිටින අයෙක්. මොන පිස්සුද? ඔහුගේ යාළුවා කෑකිසුවේය. තමසේ ලේකිකල් රන් එකේ පිඟන් හොදන්නෙක්. ඒත් මම නම් ලේබන වවුලන් දඩයන් කරන්නේ. මම දැන්ටම උන් 90ක් විතර මරා දාලා තියෙනවා. වේලාවන්ගේ සිරුරු වලින් විහිදෙන ආලෝකයෙන් වුවද පැහැදිලිව පෙනෙන කුරුලෑ සහිත මුහුණක් තිබූ තෙවන්නා ඉදිරියට පැන්නේය. මම තමයි මෙතෙක් සිටි ලාබාලම මැජික් ඇමතිවරයා. හැරීට බකස් ගා සිනාගියේය. හැරී මෙම මායාකරු හඳුනා ගත්තේය. ඔහුගේ නම ස්ටෑන් සන්පයික්ය. ඇත්ත වශයෙන්ම තට්ටු 3ක් ඇති නයිට් බසයේ කොන්දොස්තර වරයා ඔහුය. හැරී මේ බව කීමට රොන් දෙසට හැරුණේය. එහෙත් රොන්ගේ මුහුණ ඇදී ගොස් ඇති ආකාරයක් හැරී දුටුවේය. තම්සලට මම කිව්වේ නැද්ද? මම ජුපිටර් ග්‍රහය දක්වා යන්නට ඇති ඉදල් මිටක් නිපදවා ඇති බව. ඇත්තටම හර්මෝනි ඇසුවාය. ඇය සහ හැරි රොන්ගේ අතින් අල්ලා ඔහු අනෙක් පසට කරකවා ඉවතට රැගෙන ගියේය. වේලාවන්ගේ සහ ඔවුන්ගේ අගය කරමින් සිටි අයගේ කටහඬ නොඇසෙන තෙක් මානයට යන විට ඔවුන් සිටියේ වනාන්තරයේ අභ්‍යන්තරයට ගොසිනි. දැන් තමන් සිටින්නේ හුදකලාව බව ඔවුනට අවබෝධ විය. දැන් පරිසරය බොහෝසේ නිහඬය. හැරි කතා කළේය. මං හිතනවා අපිට මේ රැඳී ඉන්න පුළුවන් කියලා. හැතක්මක් ඈතින් මේ පැත්තට කවුරුන් හරි ආවොත් ඒකත් අපිට දැනගන්න පුළුවන්. එය කියා කටගන්නවටත් පෙර ලූඩෝ බැග්මන් ඔවුනට ඉදිරියෙන් තිබූ ගසක් පසුපස සිට මෑත් විය. දැන් ඔහුගේ කටහඬේ පැහැදිලි උච්චාරණයක් තිබුණේ නැත. ඔහු හොඳටම සුදුමෙලි වී බියවී සිටිනු පෙනින. ඔය කවුද? ඔහු ඇසිපිය ගසමින් ඇසුවේය. බලා මේක ඇතුලේ මොනවද කරන්නේ තනියම? ඔහු ඇසුවේය. ඔහු එකිනෙකා දෙස බලාගත්හ. එහෙ ලොකු කලබලයක්. රොන් කීවේය. බෑග්මන් ඔහු දෙස බැලුවේය. කඳවුර බිමේ මිනිසුන් කණ්ඩායමක් මගල්ස් පවුලක් අල්ලගෙන. බෑග්මන් කෝපයෙන් කෑගැසුවේය. එසේ කොට ඊළඟ මොහොතේ ඔහු අතුරුදහන් විය. මිස්ටර් බෑග්මනුත් හොඳටම බය වෙලා නැද්ද? හර්මෝනි කීවේ දෙබැම හකුලමිනි. ඒත් එයා දක්ෂ බීට කෙනෙක්. යයි කියමින් රොන් ඉදිරියට ගොස් විසල් ගසක් යට තිබූ තන බිස්සක් මත වාඩි විය. මෙයා ඒ කණ්ඩායමේ ඉන්න කාලේ චෙම්බෝන් බඹරු පිටම ලීග කුසලානය 3 වරක් දිනුවා. ඔහු තම කබා සාක්කුවෙන් ක්‍රම්ගේ කුඩා ප්‍රතිමාව පිටතට ගෙන එය බිම තබා එය පියවර කිහිපයක් ගමන් කරනු බලා සිටියේය. එම රූපයේ පාද මදක් බහල වූ අතර උරහිස් මදක් කුදු වී තිබෙන. ඔහු තම ඉදල්මිටේ නැග සිටින විටදීට වඩා ඒ බවක් එපමණ පෙනුනේ නැත. හැරි කඳවුර බිමින් හඬක් නැගින්නේ දැයි විමසිලිමත් විය. දැන් සියලු දෙයම නිහඬ බව දැනින. සමහර විට කලබලය නිම වී ඇත. මං හිතනවා අනිකාට කරදරයක් නැහැ කියලා. හර්මෝනි මද වේලාවකින් කීවාය. ඒගොල්ලෝ එහතින් ඇති. රොන් කීවේය. තම්සගේ තාත්තා ලූෂියස් මැල්ෆොයි අල්ලගත්තොත්? හැරි කීවේ රොන් අසලින් වාඩි වෙමින් තනකොළ ගොඩේ බකල ගසමින් ඉදිරියට ගමන් කරන ක්‍රම්ගේ රුව දෙස බලමිනි. එයා නිතරම කියනවා මිනිහා මොකකට හරි පටලවන්න ඕන කියලා. ඒකෙන් ඩ්‍රේකෝගේ මුහුණේ ගෑවී තිබෙන දැලි මැකිලෙයයි. ෂා එහෙම වුණොත් අර අහිංසක මගල්ස්ලා මොකද වෙන්නේ උන්ට? ඒ අය බිමට ගන්න බැරි වුණොත්? හර්මෝනි බියපත්ව කීවාය. ඔහු ඒ අය පහලට ගනි. රොන් කීවේ ඔවුන් අස්වසමිනි. ඔවුන් ක්‍රමයක් හොයාගනි. මැජික් අමාත්‍යංශයේ ලොක්කු හැම කෙනෙක්ම මෙහි ඉඳද්දී ඒ වගේ දෙයක් කිරීම මහා විකාර වැඩක්. හර්මෝනි කීවාය. මං කියන්නේ ඔහොම වැඩක් කරලා හරි උන් බේරියන්නේ කොහොමද? උන් බීලද? එහෙම නැත්තම් නිකන් එහෙත් ඇය තමන් පවසමින් සිටි දෙය නතරකොට ආපසු හැරි තම උරහිස් වලට ඉහලින් බැලුවාය. හැරීද රොන්ද වහාම හැරී බැලුවෝය. යමෙක් කොර ගසමින් ඔවුන් වාඩි වී සිටි විවෘත ස්ථානය කරා ඇදී එන බව ඔවුනට සිතින එම අඩි ශබ්දයට ඇහුම්කන් දීමට වූහ. හෙලෝ! හැරි කෑගැසුවේය. නිහඬතාවයක් ඇතිවිය. හැරි සිටගෙන සිටින ගස වටා හිස දමා අනෙක් පස බැලුවේය. අවට ඉතා අඳුර වූ නිසා වැඩි ඈතක් පෙනුනේ නැත. එහෙත් ඈතින් සිටගෙන සිටින යමෙකුගේ ඡායාවක් හැරීට ඈතින් පෙනින. කවුද උතන? හැරි ඇසුවේය. එහෙත් ඒ සමගම පරිසරයේ තිබූ නිහඬතාව විනිවිද යවමින් මහා බිහිසුණු හඬක් එම පුද්ගලයා විසින් නිකුත් කරන ලදී. එය ශාපයක් ගෙන දෙන මහා හඬක් මදු විය. මොස්බෝඩ්රේ! ඒ සමගම අඳුර පසුබිම් විනිවිද යමින් කොළ පැහැති දිදුලන යමක් පැන නැංගේය.
හැරිගේ දෙනෙත් නිලංකාරවිය. එම සතා අහසට පැන නැගී ගස් මුදුන් පසු කරමින් අහසට ගියේය. ඒ මොකද්ද? රොන් බියපත්ව කීවේ සිට ගනිමින් හදිසියේ මතු වූ දෙය දෙස බලමිනි. එක් මොහොතකට හැරි සිතුවේ එය තවත් ලෙපේ චවුන්ස් නිර්මාණයක් බවයි. එහෙත් වඩාත් හොඳින් ඒ නිරීක්ෂණය කිරීමේදී හැරි අවබෝධ කරගත්තේ එය දැවැන්ත මිනි හිස්කබලක් බවයි. එය මරකත මැණික් දෙකකින් සෑදී තිබෙන්නාක් මෙන් පෙනින. එම හිස්කබලයේ මුව කුහරයෙන් දිවක් මෙන් දිගින් දිගට පිටතට පැන තිබුණේ දැවැන්ත සර්පයෙකි. ඔවුන් බලා සිටිද්දී එය අහසේ ඉහළට නැංගේය. සර්පයා මුවෙන් කොළ පැහැති දුමක් විදිමින් තිබෙන. කළු අහස පසුබිම් කොටගෙන පිට වූ එම දුම පෙනුණේ හරියටම අලුත් තාරකා මණ්ඩලයක් මෙනි. හදිසියෙම ඔවුන් සිටි කැලයෙන් මහා කෑගැසීම් හඬක් පැන නැංගේය. එම කෑගැසීම් හඬට හේතුව හැරිද දැන සිටියේ නැත. එහෙත් එයට හේතුව විය හැක්කේ මිනි හිස්කබල විය යුතු බව හැරි සිතුවේය. දැන් එම මිනි හිස්කබල කොපමණ ඉහළට නැග තිබේද යත් දැන් එයින් නිකුත්වන ආලෝකයෙන් මුළු වනාන්තරයම ඒකාලෝක වී තිබුණේ මහා බියජනක නියෝන් විදුලි බුබුලක් දැල්වෙන්නාක් වැනි. එම මායා කර්මය කළ පුද්ගලයා කවරෙක්දැයි දැන ගැනීමට හැරි උත්සාහ කළද ඔහුට එවන් කෙනෙක් දැක ගැනීමට නොහැකි විය. කවුද ඔතන? හැරි නැවත කෑගැසුවේය. හැරි ඉක්මන් කරන්න! එන්න! හර්මෝනි කීවාය. ඇය හැරිගේ කබායේ පිටුපසින් අල්ලා ඔහු පිටුපසට අදිමින් සිටියාය. ඒ දන්නවනේ නම නොකියන එක්කෙනාගේ ලකුණ. වොල්ඩමෝට්? එන්න හැරි! හැරි ආපසු හැරුණේය. රොන් කලබලයෙන් තම ක්‍රාම් ප්‍රතිමාව අතට ගත්තේය. තිදෙනාම විවෘත ප්‍රදේශය හරහා දිවයන්නට වූහ. එහෙත් ඔවුනට පියවර කිහිපයක් පමණි ඉදිරියට යාමට හැකි වූයේ. පොප් යන හඬක් නිකුත් කරමින් ඔවුන් ඉදිරියේ මායාකරුවන් 20 දෙනෙක් ප්‍රාදුර්භූත වූ අතර ඔවුන් මේ තිදෙනා වටා සිටගත්හ. හැරි නිමේෂයකින් වටයක් කැරකී ඔවුන් සියලු දෙනා දෙසම බැලුවේය. ඉන්පසු ඔහු එක් කාරණයක් ප්‍රත්‍යක්ෂ කරගත්තේය. එනම් ඒ සෑම අයෙකු අත තමන්ගේ මැජික් යෂ්ටීන් ඇති බවයි. එපමණක් නොව ඒ සෑම මායාකරුවෙකුට තම අතේ වූ තමාගේ මැජික් යෂ්ටිය තමා හර්මෝනි සහ රොන් දෙසට එල්ල කරගෙන සිටින බවයි. සිතා සිටීමට කාලයක් මිඩංගු නොකර පහත් වෙනවා! ඔහු කෑගැසුවේය. එසේ කියමින් ඔහු සෙසු දෙනාද ඇදගෙන බිම වෙතරගත්තේය. ස්ටූපිෆයි! කටහඬ 20ක් එක්වර ගර්ජනා කළේය. ඒ සමග සෑම මැජික් යෂ්ටියකින්ම රතු ආලෝක ධාරා නිකුත්වනු හැරි දුටුවේය. තම කෙස්ගස්ද සුළඟට හසු වූ කලෙගමින් ඇඹරී යනු හැරිට දැනුනේය. හිස මදක් ඔසවා බැලූ හැරි දුටුවේ මායාකරුවන් අත තිබූ තමන්ගේ මැජික් යෂ්ටියෙන් නිකුත් වූ ආලෝක ධාරා තමන් තිදෙනාගේ හිස්වලට ඉහළින් නොයෙක් අතට ගමන් කරමින් ඇති ආකාරයයි. ඒවා ගස්වල වැදී ආපසු කැරකී එනු හැරි දුටුවේය. නවත්වනවා! ඒ හුරු පුරුදු හඬක් හැරිට ඇසුනේය. නවත්තනවා! ඒ මගේ පුතා! හැරිගේ හිසකෙස් මත තිබූ පීඩනය නතර විය. හැරි මදක් හිස ඔසවා බැලුවේය. ඔහු ඉදිරියෙන් සිටි මායාකරුවන් තමන් අත තිබූ මැජික් යෂ්ටීන් පහත් කරගෙන සිටිනු හැරි දුටුවේය. වීස්ලි මහතා බියට පත්ව තමන් දෙසට ගමන් කරනු හැරි දුටුවේය. රොන්! හැරි! හර්මෝනි! ඔයගොල්ලන්ට කරදරයක් නැද්ද? ඔහු සැලෙන හඬින් ඇසුවේය. අපිට හරස් වෙන්න හදන්න එපා! ඒ රුදුරු කටහඬ පැවසීය. ඒ ක්‍රෞච් මහතාය. ඔහු සහ අමාත්‍යංශයේ සෙසු මායාකාරයින් ඔවුන් වටකර ගනිමින් සිටියහ. හැරි ඔවුනට මුහුණ දීමට දෙපයින් සිටගත්තේය. ක්‍රෞච් මහතාගේ මුහුණ කෝපයෙන් වියරු වැටී තිබෙන. උඹලගෙන් කවුද ඒක කරේ? කවුද? ඔහු කෝපයෙන් ඇසුවේය. උඹල අතරින් කවුද කරුලාපේ මවා පෙන්නුවේ? අපි ඒක කළේ නෑ! ඒ හැරි කීවේ මිනි හිස්කවල දෙස බලමිනි. අපි මොනවත්ම කළේ නෑ! ඒ තම වැලමින්ට අතගාමින් සිටි රොන් කීවේය. ඔහු ආයාචනාත්මක ලෙස තම පියා දෙස බලා සිටියේය. ඇයි අපිට පහර දෙන්න උවමනා වුණේ? බොරු කියන්න එපා සර්! ඒ ක්‍රෞච් මහතා කීවේය. ඔහුගේ මැජික් යෂ්ටිය ඒ වන විටත් එල්ල වී තිබුණේ රොන් වෙතටය. ඔහුගේ ඇස් මදක් ඉදිරියට පැන ඇතිවාක් මෙන් පෙනින. ඔහු මදක් උමතුවෙන් සිටින ලෙසකි පෙනුනේ. අපරාධය සිදු ස්ථානයේ ඔයගොල්ලෝ සිටින බව සොයාගෙන තිබෙනවා. බාටි!
ඒ දිග වූල් රාත්‍රී ඇඳුමක් ඇඳ සිටි එක් ඉන්ද්‍රජාලිකයකු කීවේය. බාටි මේ අය පොඩිවුන් මේගොල්ලන්ට කොහොමටවත් බැරි වෙනවා ඕක කරන්න. කොහෙන්ද සලකුණු මතුවනේ? තමුසෙලා කියනවා ඉක්මනට. ඒ වීස්ලි මහතා විගස කීවේය. අර පැත්තෙන්. ඒ හර්මෝනි සැලෙන හඬින් කීවේ කටහඬ මතු ස්ථානයේ පෙන්වමිනි. ඒක මන්ත්‍ර ජප කිරීමක්. උන් අතන හිටගෙන හිටියා. එහෙමද? ඒ ක්‍රවුච් මහතා පිටතට නිරා ඇති තම ඇස් ගෙඩි හර්මෝනි වෙත එල්ල කරමින් ඇසුවේය. මන්ත්‍ර ජප කිරීමක් කිව්වා නේද? ඔයා හොඳටම දන්නවා වගේ කොහොමද ඒ සලකුණු ගෙන්ව ගන්න කියලා මිස්. කෙසේ වුවද අමාත්‍යංශයේ මායාකරුවන් අතරින් මෙම මිනි හිස් කබල ගෙන්වා ගැනීමට හැරි රොන් සහ හර්මෝනි මන්ත්‍ර ජප කළේ යයි සිතුවේ ක්‍රවුච් මහතා පමණක් බව පෙනෙන්නට තිබින. එහෙත් හර්මෝනි තම වචන ප්‍රකාශ කළාත් සමගම ඔහු සියලු දෙනාම නැවත තම මැජික් යෂ්ටීන් හර්මෝනි පෙන්වූ ස්ථානය වෙත